සාන් කොරකෙඩියා ඔයා අපේ එව්වපු දුබායි ඉඳලා රට ඉඳලා එවපු බඩුවකකෝ ඔයා කොයිද දිපුනේ ඔයාට තේරුම් ගන්න පුළුවන් ඔයා මේක වැඩේ කරනවා නම් ඔයාලට ගොඩක් ඩෙක්ස් දෙනවා කියලා DMCC එක එව්වා නම් ඔයාලට දන්නේ නේ ඔයාට තේරෙන්නේ නේ ඒ වගේ ඔයාලා තේරුම් කරන වැඩේ කරන්න ඕනේ නිකන් ඔයාලා අර කෝටා කමයට එනවා කියලා ඔයාලා එහෙ දීලා අනිත් එක ගංගොතුර එවිලා නම් එහෙ ගිහලා මොන හරි ලංකාවට මොන හරි රෙන්ඩින් යනවා නම් එහෙ පිටිපස්ස ගිහලා ඔයාගේ රීච් එක ඔයා වයිරල් කරනවා ඊට පස්සේ කතා කරනවා ඒ වගේ කරන්න මේ කරන්න මේක කරන්න අයියෝ පව් මිනිසු මේ වගේ සමහර ගොඩක් මෝඩ මිනිස්සුලා ඉන්නවා යාගේ පිටිපස්ස ගිහලා ඒ වගේ කරනවා ඒ වගේ කරනකට තමයි අපිට ප්‍රශ්නයක ඒ අපේ මිනිස්සුලාට ඉක්මනට රවට්ට කරන්න පුළුවන්. ඒ වගේ තමයි රාජපක්ෂලා ඉස්සරහා හිටිය UNB ඒ වගේ කාලේලා ගොඩක් කරේ. ඉතින් ඒ වගේ මිනිස්සුලා අහුවන්නවා. ඉතින් දැන් කාලයට ඔයාලගේ මොලේ පාවිච්චි කරනවානේ. එයාලා මොලේ පාවිච්චි කරන්නේ නැතුව ඒ වගේ ඉන්නවා නම් ඒයි බෑ ඔයාලට. රටේ හදාගන්න ඉතින්. රටේ හදාගනවා නම් මේ වගේ සෝෂල් මීඩියා ආකාරයක මිනිස්සුලාගේ සෝෂල් මීඩියා එක පාවිච්චි කරලා ගොඩක් වැරදි කරනවා අනිවාර්යෙන්. ඔයාලා අනිවාර්යෙන් ඒ වගේ පොඩි රාජපක්ෂලා වගේ කට්ටියක ඔයාලා ඉඩ දෙන්න එපා ආයෙත්. ඒ වගේ කට්ටියක ඔයාලා අනිවාර්යෙන් ඒ වගේ වීඩියෝ බලලා ඒ වගේ ඔයාලා විශ්වාස කරලා ඒ වගේ කරනවා. ඔයා ආයෙත් බලාගෙනවා. ආයෙත් කරනවා. ඉතින් මොන හරි ලංකාවට ප්‍රශ්න වෙනවා නම් මොන හරි ඒ වගේ කතා කරනවා. අපේ රට මිනිස්සු වගේ හදාගන්න බෑ. කොච්චර කිව්වත් කවුරු හරි අවුවලා යනවා ඒ වගේ. ඒ වගේ ගොඩක් ගණන් ඒක බඩුවක එව්ව කන්ටේනර් 4යි ඒ වගේ තියනවා කියලා තාම ගියේ නැහැ. ඉතින් ඒකේ ටැක්ස් එක. ඉතින් ඔයා ගවර්න්මන්ට් එක කැලිම ගවර්න්මන්ට් එක දුබායි දුන්නා. ඉතින් ඔයා කරනවා නම් හරියට කරන්න ඕනේ ඉතින්. ඔයාගේ නමයක දාලා ඔක්කොම දාලා කොහමද කරන්නේ? දන්න නැති වැඩේ ඔයා කරන්න එපා. අනිවාර්යෙන්. ඒ වගේ කර නැත්නම් ගොඩක් ප්‍රශ්නයක් අනිවාර්යෙන්. මිනිස්සු මොනාරි එයාගේ තේරුම් කනින් කවදාවත් තේරුම් නාද යකෝ තේරුම් කනින් යකෝ නැත්තම් ඵලයන් උඹලා අසාන් කොරකෙඩියා ඔයා අපේ එව්වපු දුබායි ඉඳලා රට ඉඳලා එවපු බඩුවකකෝ ඔයා කොයිද දිපුනේ ඔයාට තේරුම් ගන්න පුළුවන් ඔයා මේක වැඩේ කරනවා නම් ඔයාලට ගොඩක් ඩෙක්ස් දෙනවා කියලා DMCC එක එව්වා නම් ඔයාලට දන්නේ නේ ඔයාට තේරෙන්නේ නේ ඒ වගේ ඔයාලා තේරුම් කරන වැඩේ කරන්න ඕනේ නිකන් ඔයාලා අර කෝටා කමයට එනවා කියලා ඔයාලා එහෙ දීලා අනිත් එක ගංගොතුර එවිලා නම් එහෙ ගිහලා මොන හරි ලංකාවට මොන හරි රෙන්ඩින් යනවා නම් එහෙ පිටිපස්ස ගිහලා ඔයාගේ රීච් එක ඔයා වයිරල් කරනවා ඊට පස්සේ කතා කරනවා ඒ වගේ කරන්න මේ කරන්න මේක කරන්න අයියෝ පව් මිනිසු මේ වගේ සමහර ගොඩක් මෝඩ මිනිස්සුලා ඉන්නවා යාගේ පිටිපස්ස ගිහලා ඒ වගේ කරනවා ඒ වගේ කරනකට තමයි අපිට ප්‍රශ්නයක ඒයි අපේ මිනිස්සුලාට ඉක්මනට රවට්ට කරන්න පුළුවන් ඒ වගේ තමයි රාජපක්ෂලා ඉස්සරහා හිටිය UNB ඒ වගේ කාලේලා ගොඩක් කරේ ඉතින් ඒ වගේ මිනිස්සුලා අහුවන්නවා ඉතින් දැන් කාලයට ඔයාලගේ මොලේ පාවිච්චි කරනවානේ එයාලා මොලේ පාවිච්චි කරන්නේ නැතුව ඒ වගේ ඉන්නවා නම් ඒයි බෑ ඔයාලට රටේ හදාගන්න ඉතින් රටේ හදාගනවා නම් මේ වගේ සෝෂල් මීඩියා ආකාරයක මිනිස්සුලාගේ සෝෂල් මීඩියා එක පාවිච්චි කරලා ගොඩක් වැරදි කරනවා අනිවාර්යෙන් ඔයාලා අනිවාර්යෙන් ඒ වගේ පොඩි රාජපක්ෂලා වගේ කට්ටියක ඔයාලා ඉඩ දෙන්න එපා ආයෙත් ඒ වගේ කට්ටියක ඔයාලා අනිවාර්යෙන් ඒ වගේ වීඩියෝ බලලා ඒ වගේ ඔයාලා විශ්වාස කරලා ඒ වගේ කරනවා ඔයා ආයෙත් බලාගෙනවා ආයෙත් කරනවා ඉතින් මොන හරි ලංකාවට ප්‍රශ්න වෙනවා නම් මොන හරි ඒ වගේ කතා කරනවා අපේ රට මිනිස්සු වගේ හදාගන්න බෑ කොච්චර කිව්වත් කවුරු හරි අවුවලා යනවා ඒ වගේ ගොඩක් ගණන් ඒක බඩුවක එව්ව කන්ටේනර් 4යි ඒ වගේ තියනවා කියලා තාම ගියේ නැහැ ඉතින් ඒකේ ටැක්ස් එක ඉතින් ඔයා ගවර්න්මන්ට් එක කැලිම ගවර්න්මන්ට් එක දුබායි දුන්නා. ඉතින් ඔයා කරනවා නම් හරියට කරන්න ඕනේ ඉතින්. ඔයාගේ නමයක දාලා ඔක්කොම දාලා කොහමද කරන්නේ? දන්න නැති වැඩේ ඔයා කරන්න එපා. අනිවාර්යෙන්. ඒ වගේ කර නැත්නම් ගොඩක් ප්‍රශ්නයක් අනිවාර්යෙන්. මිනිස්සු මොන හරි එයාගේ තේරුම් කනින් කවදාවත්
තේරුම් නාද යකෝ තේරුම් කණින් යකෝ නැත්තං පලයන් උඹලා